කරුණා නිදාන වූ තුලෝකාග්‍ර දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයම පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා. අපගේ YouTube channel එක කලින් එක නෙවෙයි දැන් වෙන එකක් පවතින්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අයට මං ගැන තේරුම් ගන්න බැරිකමක් ඇති හේතුව මම ලෞකික විෂය හා සම්බන්ධව ධර්ම දේශනා කරන්නේ නැහැ. හේතුව මගේ මනස ලෞකිකයත් එක්ක සහසම්බන්ධතාවයක් පවත්වාගෙන නැති නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තුල තියෙන ප්‍රායෝගිකව අත්දකින්න දෙයක්නේ. ඒ අත්දැකීම තව කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒක පිටේ බෝඩ් එකක් ගහගෙන යන එකක් නෙමෙයි. ඒක තමා තුළින්ම තියෙන නිවීමක්. තමන් නිවිලාද, තමන් ඇවිලිලාද, තමන් රහත්ද, සෝතාපන්නද කියන දේවල් තමා තුළම තමන්ගේ අවබෝධයක් තියෙනවා. මේක නොදැන නොදක යන ගමනක් නෙවෙයි. ඒක දන්න ගමනක්මයි. දැන් සාරිපුත්තයන් වහන්සේ මනාකොට දන්නවා. උන්වහන්සේගේ ධර්ම අවබෝධය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දින 7යි ණයට වැළඳුවේ. එතකොට පින්වතුනි මේ ධර්මය කියන්නේ ගුණ ධර්මات එක්ක පවතින දෙයක්. ඒක පුද්ගලයෙක් ගැන මම මේ කියන්න හදන්නේ මොකද මේක සමාජයේම දැනට තියෙන විනාශයේ පැතිකඩක් නිසා. ගොඩාක් අයට ධහම තේරුම් ගන්න බැහැ. හේතුව මම කියලාම දීලා තියෙනවා මනස ඒ தത്വෙටපත් වෙලා නැති එක කියලා. මොකද මෙච්චර බණ ඇහෙන රටක ධර්මයේ තේරෙන්නේ නැතිකමයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ පින්වතුනි එක බණ පදයක් ඇති උතුම් අරහත් ඵලයටපත් වෙනට. ඒ කියලා අපි දැන් ඒ දරුවා ගොංගාලේ ගොඩ බණ්ඩා කියලා පෙනී ඉන්නවා. ඉතින් මේ තමන්ගේ නමවත් තමන්ට ප්‍රකාශයටපත් කරන්න තරම් බයයි. ඊළඟට මං හිතන්නේ මේ වගේ සමූහ හැදිලා නම් ගොඩකින් එක පුද්ගලයෙක් පෙනී ඉන්නව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ওই නමින් තව ගිනුමක්, තව යාම තවත් ගිනුම් පවත්වාගෙන එහෙම ඇති. දැන් ගොඩාක් ඒ වගේ ගිනුම් පවත්වාගෙන සංවිධානාත්මක කල්ලියක් සකස් වෙලා ඉන්නවා මේ ධහම දේශනා කරන පිරිසට ගරහන්ට. ඒ මොකද ඒගොල්ලෝ මාරා වේශයෙන්මයි කටයුතු කරන්නේ. ධර්මයේ තේරෙන්නේ නැහැ. කොහොමද මාර විෂය ඇතුළේ ඉන්න අයට ධර්මයේ තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඒ කෙනා සාමාන්‍යයෙන් අපේ අවබෝධය ගැන නෙවෙයි දහම් දැනුම ගැන අහන්නේ. ඉතින් ඒ දරුවට අවශ්‍ය නම් මුළු ත්‍රිපිටකයම උගන්වන්නට මට පුළුවන්. මොකද මම පුංචි කාලේ ඉඳලම කරේ ওই වැඩේ. හේතුව මගේ හිතේ කිසි දෙයකට ආශාවක් නැති බව තියෙනවා. තෘෂ්ණා රහිත සිතින් සැනසීමෙන් ඉන්න නිසා මම මේ අනික් අයටත් සැනසෙන මග කියලා දෙනවා. වෙනසෙන මග නෙමෙයි. ඒකට කටපාඩම් දහම් දැනුමක් අවශ්‍ය නැහැ. මුළු ත්‍රිපිටකයම කටපාඩම් වෙච්ච හිස් පොරුෂය කිය යුතු නැහැ. නමුත් ත්‍රිපිටකය ඇහුවොත් ඔය අපිට නමුත් ඒක කටපාඩම්. ගොඩාක් දැන් මතකයි. ඒ කියන්නේ ධර්මයට ගලපලා ගන්න පුළුවන් නිසා හැම දෙයක්ම ඒ විදිහට පාඩම් වලින් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණේ තමයි පින්වතුනි මේ මම දැන් නූගතෙක් කියලා සමාජගත වෙයි කියන අදහස නිසා මම අවුරුදු 8 ඉඳලම මේ ධර්මයේ දෙන්න උවමනාව තිබුණා. මම රහතන් වහන්සේලා කියන්නේ කවුද කියලා මනාවකට දැනගෙන දැකගෙන මේ ධර්මයේ දෙන්නේ. ඒ නිසා මම හොඳට ඉගෙන ගත්තා. මට හොඳටම චිත්ත ඒකාග්‍රතාවය තිබුණ නිසා බලවත් වෙලා එක පාඩමක් එකපාරට ආගත්තාම මතක නිසා මම පන්තියේ පළවෙනි වුණ කෙනෙක්. මාව අල්ලන්නවත් කාටවත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම මම ජීව විද්‍යාංශයෙන් ඉගෙන ගත්තේ. මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. එතකොට මට ඕන නම් මෙඩිකල් ෆැකල්ටි යන්න තිබුණා. නමුත් මම A level පන්තියේදීම මම මේවා කියලා තියෙනවා. අදිෂ්ඨාන කරා මේ ශරීරය හොඳ කරලා මේ ශරීරය සුවපත් කරා කියලා මේක මේ කුණු මස් ගොඩක් මහ පොළොවට පස්සට යනවා. මේකෙන් ලැබෙන විමුක්තියක් නැහැ. ඒක తాවකාලිකයි. නිසා වෛද්‍යවරයෙක් తాවකාලිකව වෙනවට වඩා සංසාර රෝගේ මහා භයානකයි. බුදුරජාණන් වහන්සේව ආදර්ශයට ගනිමින් මේ මහත් භයානක සංසාර රෝගයට වෛද්‍යවරයෙක්මින් ලෝක සත්‍යයට ධර්ම දේශනා කරනවා කියන ඉලක්කයෙන් තමයි මම කටයුතු කරේ. ඒ නිසා ඒ ගැන විශේෂ අධ්‍යයනයක් මගේ ළඟ තිබුණ නිසා ඒකත් අහන්න පුළුවන්. ඒ වගේම විශේෂ වශයෙන්ම බුදුදහම ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නිවන ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම සතිපට්ඨාන ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සතිස් බෝධිපාසක ධර්ම ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔය නොදන්නා දරුවාට. ඒ විතරක් නෙමෙයි මේ දැන්
ඉගෙනගෙන තියනවාද ඉස්කෝලේ ගිහිල්ලා තියනවාද අහනවා නම් එතකොට මම පන්තියේ පළවෙනි වෙච්ච නිසා සියලුම සබ්ජෙක්ට් වලට විෂයන් වලට ඒ සම්මාන තියෙන නිසා ගෞරව සම්මාන නැත්නම් ඒ දවස්වල D විශිෂ්ට සම්මාන දහම් පාසලේ විශිෂ්ට සම්මාන ගෞරව සම්මාන ඒ වගේම ඒ දවස්වල දහම් දැනුම ආදී ඒ දේවල් වලට ඉදිරිපත් වෙලා ඒ සර්ටිෆිකේට් සහතික ඒ සේරම ඒ දරුවාට ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේ මම මොන්ටිසෝරි ගිහිල්ලා ඉන්න ළමයෙක්ගෙන් දහම ඉගෙන ගන්නවලු මොන්ටිසෝරි ගියේ අය බුදු වෙලා නම් ඉතින් හොඳයි අපි ඒත් කැමතියි. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්න සර්වඥතා ඥාණයට පැමිණි උත්තමයන් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා ලදරුවෙක් වුණත් අපි කියමු චතුරාර්ය සත්‍ය ධර්මය දන්න උතුම් අරහත් ඵලයටපත් වෙලා ඉන්නවනම් ඉතින් සාදු සාදු ඉතින් අපිට හොඳයිනේ. ඉතින් ඒ නිසා මේ නොදන්නා විෂයකට ගියාම ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් ඒ දරුවාට මම කියන්නේ එන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඉතින් ඒ නිසා ඇඳුම මොකද්ද කියලා බලන්න එපා. ඒ මිනිස්යාගේ කරුණාව තියෙනවද, දයාව තියෙනවද, මෛත්‍රිය තියෙනවද, අවිහිංසාව තියෙනවද කියලා බලන්න. කාටවත් හතුරුකම් කරන්න නැති කෙනෙකුට හතුරුකම් කරන්න ගියොත් ඒ පව ඒ අඥානය කරාම එනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. හරියට උඩ බලාගෙන කෙල ගහගත්තා මූණට වැටෙනවා වගේ. ඒ නිසා ඒ වගේ දේවල් කරගන්න එපා. අනුකම්පාවෙන් කතා කරන්නේ. මම මේ දේ විස්තර කරන්නේ මේ සමාජයේ තියෙන පැතිකඩක් ගැන ඔබට පෙන්විය යුතු නිසා. එන්න මේ දරු පරපුර විනාශ මුඛේ කරා ගමන් කරන නිසා. මට නම කියලා කතා කරලා දෙන එකට ගැටලුවක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේටත් ඒ දවස්වල ගෝතම කියලා කතා කරලා තිබුණා නම් අපිට එහෙම ගාණක් නැහැ. මොකද සිත නොදිනු කෙනෙකුට නම් මේ ඒක ගැන මොකක් හරි කම්පනයක් ඇති වෙයි. ඉතින් මට ඒකට ඇත්තටම හිනාවක් තමයි ගියේ. මට ඒකේ ප්‍රශ්නයක්ම නැහැ. මම යා යුතු තැනට ගිහිල්ලා ඉවර නිසා මට ඒකේ ගැටලුවක් නැහැ. මොකද මම මේ ධර්ම දේශනා කරන්න කීයක් හරි හම්බ කරගන්න නෙවෙයි. කෝටි ගාණක් දීපල අතෑල්ලා. නිලය අතෑල්ලා. දිස්ත්‍රික්කෙම පළවෙනි වෙලා තමයි මම රාජ්‍ය නිලධාරිනියෙක් වුණේ. ඉතින් ඒ සේරම වැටුප ගන්න හෙට කියලා මම ඒ වගේ ඉවත් වෙලා. මම භාග්‍යවතුන් වහන්සේව පරමාදර්ශී කරගෙන ඒ අවුරුදු 29 දී ගිහි ජීවිතය අතහැරපු කෙනෙක්. සියල්ල තිබුණු කෙනෙක්. ඉතින් මට ඒ නිසා හම්බ කරගන්න කොහොමද ඉලක්කයක් නැහැ. මං කැලේ වනගත වෙලා භාවනා කරන්නේ. මට එකම ඉලක්කයක් තියෙන්නේ මේ ලෝකය විනාශ වෙනවා ධර්මය අවබෝධ කරගත්තේ නැත්තම්. ඒ නිසා මේ ලෝක විනාශයෙන් මේ සත්‍යව බේරා ගැනීමට දහම දෙන්නේ තණ්හා රහිත සිතක් සකස් කරගන්න විදිය කියලා දෙන්නේ. තණ්හා රහිතව ඉඳගෙන අනිත් අයටත් තණ්හාවෙන් ගැලවෙන පාර කියලා දෙනවා. අනිත් අයටත් විමුක්ති රසය ගැන කියලා දෙනවා. අනිත් අයටත් දහම් රසය ගැන කියලා දෙනවා. ඒකට හේතුව මම කැමතියි සියලු සත්වයාට සැනසීම ලැබෙනවට, සියලු සත්වයාට සැපය ලැබෙනවට. ඒකාන්ත සැපේ මේ ධර්මයේ තුලයි තියෙන්නේ. ඉතින් මුළු ත්‍රිපිටකයම උගන්වන්නම් එන්න. පන්ති විෂයන් ඕනනම් O level පන්ති විෂයන් සියල්ලම කියලා දෙන්නම් දැන් මගෙන්. අධ්‍යාපනයේ බාලාංශ මට්ටමේ කියවනේ. ඒ නිසා මේ හැම සබ්ජෙක්ට් එකක්ම මට හොඳට පුළුවන්. ගණිතයේද විද්‍යාවද එහෙම නැත්නම් ඉංග්‍රීසිද ඒවටත් මට D තියෙන්නේ O level වලට. මම ඉංග්‍රීසි මීඩියම් තමයි සයන්ස් උපාධිය කරේ. ඒ නිසා මේ එන්න මට ඉංග්‍රීසි වතුර වගේ ඕනම කෙනෙකුට උගන්වන්න පුළුවන්. මොකද මම සුද්දන්ට සිංහල උගන්වපු කෙනෙක්. බයෝ සයන්ස් කරපු කෙනෙක්. පරිපාලන ශාස්ත්‍රයේ හිටපු කෙනෙක්. ඉතින් මේ ඒ නිසා මේ ඕනෑම සබ්ජෙක්ට් එකක් ඔබට කියලා දෙන්නම්. ඉතින් මම මොකද මම ත්‍රිපිටකය ගැන මේක කියන්න නෙවෙයි මේ විනාඩි 5ක දේශනා දෙන්නේ. අර ගැඹුරුම තැන සියුම්ම කාට හරි අවබෝධ කරගන්න විතරයි මම උදව් කරන්නේ. මොකද මට ත්‍රිපිටකයම දේශනා කරන්න මේ YouTube එකේ බෑ. ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන නම් ඕන තරම් පොතපත තියෙන නිසා මුළු ත්‍රිපිටකයම ලියවිලා තියෙන නිසා ගන්ටාරුගොඩ වෙලා තියෙන නිසා ඒ YouTube වලත් තියෙන නිසා ඔබ ත්‍රිපිටකය අධ්‍යයනය කරගන්න. ඒ අධ්‍යයනය කරන ගමන් කල්යාණ මිත්‍රයා අඳුරගන්න. එපමණයි. ඔබට යහපතම වේවා.